ආයිබෝවන්. අද අපි කතා කරන්නේ ලංකා ඉතිහාසයේ විශේෂයෙන්ම 12 වෙනි සියවසේ රුහුණේ හිටපු ගොඩක් වැදගත් කාන්තා චරිතයක් ගැන. සුගලා දේවිය. ඔව්. අපේ මේ කතා බහට අපි යොදාගන්නේ සුගලා දේවිය. රුහුණේ වීර කාන්තාව කියන පොත්නු කාරණා. බලමු මේ මූලාශ්‍රය ඇසුරෙන් එතුමියගේ කතාව කොහොමද දිගහැරෙන්නේ කියලා. ඇත්තටම සුගලා දේවිය කියන්නේ සුවිශේෂී චරිතයක්. එතුමිය පළවෙනි විජයබහු රජතුමාගේ මිනිබිරියක්. ඒ වගේම රුහුණේ මානබරණ රජුගේ මව. ඔව්. පරාක්‍රමබහු රජතුමාගේ නැන්දනියක් වෙනවා. හරි. එතකොට ශ්‍රීවල්ලභ රජතුමාගේ බිසව විදියට රුහුණේ බලවත් චරිතයක් වෙලා හිටියන්නේ නේද? අනිවාර්යෙන්ම. ඒ බලයට තවත් හේතුවක් තිබුණා. ඒ තමයි අර ශ්‍රී දලදා වහන්සේ සහ පාත්‍ර ධාතුන් වහන්සේ ඒ කාලේ වැඩ හිටියේ රුහුණේ වීම. ඒක හරි වැදගත් කාරණයක්. ඒ කියන්නේ ඒ ධාතුන් වහන්සේලා නිසා රුහුණට ලොකු ආගමික වගේම දේශපාලන බලයකුත් ලැබිලා තිබුණා. හරියට හරි. ඒ ධාතුන් වහන්සේලා Taman භාරයේ තියාගන්න පාලකයාට විශාල පිළිගැනීම බලයක් හිමි වුණා. එතකොට මේ ගැටුම පටන් ගන්නේ කොතනින්ද? ඒක පටන් ගන්නේ සුගලා දේවියගේ පුතා. ඒ කියන්නේ මානබරණ රජතුමාගේ අභාවයෙන් පස්සේ. ඒත් එක්කම පොළොන්නරුවේ බලයට එනම මහා පරාක්‍රම බහු රජතුමා. එතුමාගේ අරමුණ උනේ මුළු ලංකාවම එකම පාලනයක් යටතට ගන්න එක. ඒත් මේ අරමුණත් එක්ක එතුමා රුහුණ ආක්‍රමණය කරනවා. ඔව්. හැබැයි මෙතන තියෙනවා තමන්ගේම නැන්දනියෙක් පාලනය කරන රාජ්‍යයකට විරුද්ධව මේ තරම් ලොකු යුද්ධයක් කරන්න. ඔව්. දීර්ඝ කාලයක් යන යුද්ධයක්. ඔව්. හේතුව අර ධාතුන් වහන්සේලා සහ රාජ්‍ය එක්සේසත් කිරීම විතරක්මද? වෙනත් ඒවල් තියෙන්න බැරිද? ඒක හොඳ ප්‍රශ්නයක්. මූලාශ්‍රවල ගොඩක් වෙලාවට අවධාරණය වෙන්නේ ওই කාරණා දෙක තමයි. ඒ කියන්නේ ධාතුන් වහන්සේලා ලබා ගැනීම සහ රට එක්සේසත් කිරීම. ඒත් අපි හිතන්න ඕන මේ රාජ්‍ය උරුමය සම්බන්ධ ප්‍රශ්න සමහර විට පුද්ගලික අභිලාෂයන්. ඒ වගේම රුහුණේ ස්වාධීනත්වයට පරාක්‍රමබාහු රජතුමාට අභියෝගයක් වෙන්නේ නැති නේද? අනිවාර්යෙන්ම රුහුණ කියන්නේ හැමදාමත් යම් ස්වාධීනත්වයක් පවත්වාගෙන ආපු ප්‍රදේශයක්. ඉතින් සුගලා දේවිය ඒ ස්වාධීනත්වය ලේසියෙන් අතහරින්න සූදානම් වුණේ නේ. එතුමිය ඒ අභියෝගය බාර ගන්නවා. ඔව්. එතුමිය තමයි රුහුණේ ස්වාධීනත්වයයි අර පූජනීය වස්තුන් දෙකයි ආරක්ෂා කරගෙන සටනට නායකත්වය දෙන්නේ. ඒ සටන ඒ කියන්නේ ඒක සාමාන්‍ය සටනක් උනේ නෑ නේද? පරාක්‍රමබාහු රජතුමාගේ හමුදාව කියන්නේ ඒ කාලේ හිටපු බලවත්ම හමුදාවක්. ඔව්. සංවිධානාත්මක විශාල හමුදාවක්. ඒත් සුගලා දේවිය අනුගමනය කරපු උපක්‍රම හරිම සුවිශේෂී. කොහොමද එතුමිය සටන් කරන්නේ? එතුමිය එක තැනක ඉඳලා සටන් කරන්නේ නෑ. මූලාශ්‍රවල කියවෙන විදිහක උදුන්දොර, ඇතිමලේ, දීගවාපි වගේ රුහුණේ දුෂ්කර ප්‍රදේශ හරහා. ඒ කියන්නේ නිතරම තැන මාරු කරමින්. ඔව්. තැනින් තැනට යමින් සමහර විට ගරිල්ලා ක්‍රමයට සමාන විදිහක සටන් මෙහෙවනවා. ඒකෙන් පේනවා රුහුණේ භූමිය ගැන එතුමියට හොඳ අවබෝධයක් තිබිලා තියෙනවා වගේම දේශීය සහයෝගයත් උපරිමයෙන් ලැබිලා තියෙනවා. ඇත්තටම පරාක්‍රමබාහු රජතුමාගේ බලවත් හමුදාවට ලේසි උනේ නෑ එතුමියව පරාජය කරන්න. එකෙන් පේනවා එතුමියගේ නායකත්වයේ අධිෂ්ඨානය කොච්චර ප්‍රබලද කියලා. රජතුමාට එතුමියව අල්ලගන්න එක කොච්චර වැදගත් වුණාද කියනවනම් විශේෂ හමුදා කණ්ඩායම් පව යොදවන්න උන කියලා සඳහන් වෙනව නේද? මේ ධාතුයි සුගලා දේවියයි හොයන්න. ඕ එකෙන් පේනවා ඒක කොයිතරම් ප්‍රමුඛ කාර්යයක් වුණාද කියලා රජතුමාට. මේ සටන අවුරුදු ගාණක් හැදිලා ගියා. ඒක ඇත්තටම පුදුමයි. ඒ යුගී කාන්තාවක් මෙච්චර බලවත් හමුදාවකට විරුද්ධව මෙච්චර කාලයක් ප්‍රතිරෝධයක් දක්වනවා කියන එක. ඒ කෙනෙක්ගේ ශක්තිය වගේම රුහුණේ මිනිස්සු එතුමියට කොයිතරම් පක්ෂපාතී වෙලා හිටියද කියන එකත් පේනවා. ඊට අන්තිමේදී මොකද වෙන්නේ? අන්තිමේදී අවාසනාවකට වගේ පරාක්‍රමබාහු රජතුමාගේ හමුදාවන්ට ජය ලැබෙනවා. දලදා සහ පාත්‍ර ධාතුන් වහන්සේලා රජතුමා අතට පත් වෙනවා. ඔව්. ඒ වගේම සුගලා දේවියව ජීවග්‍රහයෙන් ඒ කියන්නේ පණ පිටින් අල්ල ගන්නවා. ඊට පස්සේ එතුමියව පොළොන්නරුවට අරගෙන යනවා. එහෙ සිරකාරයක් විදිහට තමයි තියාගෙන ඉන්නේ. එතුමියගේ අවසානයේ සිද්ධ වෙන්නේ හැම සිරකාරයක් විදිහට ඉද්දී. ඔව්. පොළොන්නරුවේදී තමයි එතුමිය මිය යන්නේ. ජනප්‍රවාදවල එහෙම තියෙනවා මේ පොළොන්නරුවේ මීවත්පුර කියන ගමේ ගල් පර්වතයක ගුහාවක එතුමියගේ දේහය තැන්පත් කළා කියලා විශ්වාසයක්. ඉතින් සටනින් පරාජය වුණත් සුගලා දේවිය කියන්නේ ලංකා ඉතිහාසයේ අපිට අමතක කරන්න බැරිම චරිතයක්. අනිවාර්යෙන්ම. එතුමියගේ කතාව, ඒ කියන්නේ ධෛර්යය ගැන, නායකත්වය ගැන, තමන්ගේ රාජ්‍ය, තමන්ගේ උරුමය වෙනුවෙන් සටන් කිරීම ගැන ලොකු පාඩමක් කියලා දෙනවා. නිසිකවම. ඇගේ ඒ අභිහිත සටන ඒත් අවසානයේ අසාර්ථක වුණත් ඒ ප්‍රතිරෝධය දිහා බැලුවම අපිට හිතන්න ගොඩක් දේවල් තියෙනවා. 12 වෙනි සියවසේ ලංකාවේ තිබුණු බල අරගල රාජ්‍ය උරුමය කොච්චර සංකීර්ණ දෙයක්ද කියන එක. ඔව්. ඒ වගේම ආක්‍රමණයක් ආවම ඒකට මුහුණ දෙන විදිහ, ප්‍රතිරෝධය දක්වන ස්වභාවය මේ හැමදේම ගැන ගැඹුරින් හිතන්න මේ කතාව අපිට ඉඩ දෙනවා. ඇත්ත. පරාජය වුණත් ඉතිහාසයේ තුමේ තියලගේ සලකුණ මොකක්ද? ඒ ගැන ටිකක් හිතන්න වටිනවා.